පිංගතුනි බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ ඊටාම කලාතුරකින්. බුද්ධෝ හවේ කප්ප සතේහි දුර්ලභෝ. බුද්ධ කියන වචනේ පවා කල්ප සිය ගණනකින් ලෝකෙ අහන්නත් දුර්ලභයි. අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පිණිස සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා සසරේ අනන්ත දුක් ගැහැට විඳිමින් දාන සීල නෛෂ්ක්‍රම්‍ය ප්‍රඥා වීරිය කන්ති සච්ච අධිඨාන මෛත්‍රී උපේක්ඛා කියන දසපාරමී ධර්ම සම්පූර්ණ කරගෙන ආවා. ඒ සාරා සංඛේය කල්පලක්ෂයේ තුලම මේ විශ්වයේ මේ ලෝකේ පහළ වුණේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. සූවිසි විවරණ ලබාගෙන පැමිණිලා මේ මහා භද්‍ර කල්පේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට එසා ඇසතු බෝධීන් වහන්සේ සෙවණේ කුසතන ඉලලා නැගෙනහිර දිසාවට මුහුණලා එදා අපේ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. පිංගතුනි බුද්ධත්වයට පත්වෙච්ච බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේ ඉඳන්ම අනාගතයේ දිහා බලනවා. පළවෙනි සතියම උන්වහන්සේ වැඩ හිටිය බෝධි මූලේ. උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය ලෝකෙ පිහිටන ආකාරයේ ලෝකයේ තුල ආරක්ෂා වෙන ආකාරي බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. පිංගතුනි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දඹදිව එදා බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන යන්න පුළුවන් වුණේ අවුරුදු 400කට ආසන්න කාලයක් විතරයි. එදා දඹදිව මෝගල් ආක්‍රමණ එදා පැවතිච්ච යුද්ධ ආක්‍රමණත් එක්ක බුද්ධ ශාසනය රැකගන්න ඒ දඹදිව් තලයේ අයට බැරි වුණා. භික්ෂුන් වහන්සේලාටත් බැරි වුණා. ඔබ දන්නවා එක දිගට විහෙර විහාර ගිනි තියමින් විහෙර විහාර ගිනිපත් කරමින් නාලන්දා විශ්වවිද්‍යාලයේ 10000කට ආසන්න භික්ෂුන් වහන්සේලා කපලා කොටලා මරලා විශාල ව්‍යසනයක් ඇති කරා. දඹදිව් තලයෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වුණත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනාගත ලෝකයාට රැකලා දෙන්නේ මේ ලංකා භූමියේ බව බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දකින්නේ පළවෙනි සතියේදීමයි. පිංගතුනි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ එදා මයංගනේට වැඩම කරලා ඔබ අහලා ඇති මේ භූමිය ඒ වෙනකොට බොහෝ දරුණු යක්ෂයන්ගේ ග්‍රහණයකට හසු වෙලා තිබුණේ. මයංගනේට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ ඒ යක්ෂයන්ව ගිරි දිවයින නමින් දූපතකට පළවා හරිනවා. මේ ලංකා භූමිය පුරාම බුදුරජාණන් වහන්සේ බුද්ධ රශ්මි දහරාවන් විහිදෝලා උන්වහන්සේ අහසේ 3 වලල්ලක් ප්‍රදක්ෂිනා කරමින් මේ භූමිය ආරක්ෂා කරන්නට යෙදුණා. එදා සුමන සමන් දෙවියන්ට කේශ ධාතු මිටක් පිළිගන්වලා දහම් දෙසුවා. මේ විදිහට යක්ෂයන් පළවා හැරලා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් 9 වෙනි මාසේ තමයි පළවෙනි වතාවට ලංකාවට වැඩම කරේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 5කට පස්සේ නාගදීපේ දා රජකම් කරපු රජවරු චූලෝදර මහෝදර රජවරු මිනි පළඟක් නිසා යුද්ධයක් ඇති වෙන්න ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා ඒ යුද්ධේ සංසිඳෙව්වා. එදා ඒ යුද්ධය ඇති වුණා නම් අනාගතයේ ධර්මයේ පිහිටන භූමියේ විශාල ව්‍යසනයක් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනා සමග කෙරෙව්වා. ඒ මිනි පළඟ බුදුරජාණන් වහන්සේට පූජා කරා. උන්වහන්සේ මත වැඩ ඉඳලා දහම් දෙසලා ඒ මිනි පළඟ තැම්පත් කළ චෛත්‍යයක් ඉදි කරන්න අවසර දීලා බුදුරජාණන් වහන්සේ අහසින් වඩිනවා. ඊළඟට පිංගතුනි නාගදීපේදිමයි කැලණියේ රජකම් කරපු මණියක්කිත නාග රජුරු ආරාධනයක් කරන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ දේවතාවක් මේ ලංකා භූමියට වැඩියා. ඊළඟ වතාවේ සංඝයා පිරිවරාගෙන වැඩම කරන සේක්වා මම රජකම් කරන්නේ කැලණියේ. ඔබ වහන්සේ මගේ රාජ්‍යයට මගේ රාජකීය භූමියට වැඩම කරන සේක්වා කියලා නාගදීපේදිමයි මණියක්කිත නාග රජුරු ආරාධනා කරන්නේ.
ඒ අනුව පිංගතුනි බුදුරජාණන් වහන්සේ හරියටම වැඩම කරේ මීට අවුරුදු 2600කට පෙර වෙසක් මාසේ. බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මේ අවුරුද්දේ වෙසක් මාසෙට අවුරුදු 2600ක් වෙනවත් තුන්වෙනි වතාවට ලංකාවට වැඩම කරලා. එදා බුදුරජාණන් වහන්සේ කැලණියට වැඩම කරපු ගමනේ තවත් බොහෝ තැන්වලට 500ක් මහරහතන් වහන්සේලා සමග අහසින් වැඩියා. ඒ වැඩම කරන්නට යෙදුනේ අනාගතේ පූජනීය චෛත්‍යරාජාණන් වහන්සේලා ඉදි වෙලා මේ සම්බුද්ධ ශාසනයේ බොහෝ කාලයක් ආරක්ෂා වෙන බව බුදුරජාණන් වහන්සේ මේ ලංකා භූමිය තුල බුදුවැසින් දැක්කා. පිංගතුනි එදා බුදුරජාණන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා පිරිවරාගෙන මේ ජේතවන චෛත්‍ය පිහිටන භූමියට කැලණියට වැඩම කරපු ගමනේ මේ පිම්බිමට වැඩම කරා. ඔබ මේ සාදුකාර දෙමින් වන්දනා කරන ඔබ මේ බොහොම සද්ධාවෙන් කංචුක පලන්දලා ආලෝක පූජා සුවඳ පූජා මේ මල් පූජා කරලා අටපිරිකර පූජාවන්ගෙන් පූජා ලබන මේ පුණ්‍ය භූමියේ අපේ බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග සමාපත්තියෙන් වැඩ සිටිය භූමියක්. ඒ උතුම් මහරහතන් වහන්සේලාටත් අපගේ ශාස්ත්‍රූන් වහන්සේටත් මේ පිම්බිමේ සමාපත්තියෙන් වැඩ සිටිය ඒ උතුම් මහා උත්තමයන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා කියලා අපි වන්දනා කරමු. පිංගතුනි බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දී උන්වහන්සේගේ හිස පිරිමැදලා කේශ ධාතුන් වහන්සේලා ලබලා දෙන්නේ. ඒ නිසා ධර්මයේ සඳහන් වෙන්නේ කේශ ධාතුන් වහන්සේලා ජීව ශාරීරික ධාතුන් වහන්සේලා හැටියට. මේ උතුම් චෛත්‍යරාජාණන් වහන්සේ තුල අපේ බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයේ වැඩ සිටිය අබිනීල අග්බඹර නිල් පාට බුද්ධ රශ්මි විහිදිච්ච ඒ උතුම් කේශ ධාතුන් වහන්සේලා මේ චෛත්‍යරාජාණන් වහන්සේ තුල වැඩ සිටිනවා. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ අබිනිෂ්ක්‍රමණය කරන දවසේ අනෝමා නදිය අසලදී මගුල් කඩුවෙන් කෙස් වැටිය කපලා සත්‍යක්‍රියාවක් කරා. දෑංගුලක් හිසේ ඉතිරිව තියෙන ප්‍රමාණයට තමයි උන්වහන්සේ කෙස් වැටිය කපන්නේ. ඒ කෙස් වැටිය දිගු කෙස් වැටිය රාජ කුමාරයෙක් හැටියට උන්වහන්සේට උරුම වෙච්ච ඒ කෙස් වැටිය අතේ තියාගෙන සත්‍යක්‍රියාවක් කරා. මම මේ විමුක්තිය කරා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළොවට නොවැටේවා අහසේම රැඳේවා කියලා සත්‍යක්‍රියාවක් කරලා අහසට වීසි කරා. හරීම පුදුමයි යොදුනක් ඉහළ අහසට කේශ ධාතුන් වහන්සේලා පැන නැග්ගා. දසදහසක් ලෝක ධාතුවර දෙවිවරු සාදුකාර දෙද්දී සක්‍ර දෙවියන් රන් කරඬුවකින් කේශ ධාතුන් වහන්සේලා පිළිගත්තා. එදා දෙවිවරු සාදුකාර දීදී දෙව්ලොවට ගිහිල්ලා සක්‍ර දෙවියන් 12 යොදුනක් විශාල චෛත්‍යයක් මවනවා. ඒ තමයි සිළුමිණි මහා සෑය. පිංගතුනි සිළුමිණි සෑය තැන්පත් කරන්නේ අපේ බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා. එදා මගුල් කඩුවෙන් කෙස් වැටිය කපනවා සමගම උන්වහන්සේගේ හිසේ ඉතිරි කේශ ධාතුන් වහන්සේලා සියල්ල දෑංගුලක ප්‍රමාණයෙන් යුක්ත කේශ ධාතුන් වහන්සේලා දක්ෂිනාරුතව කරකැවිලා කැරලි විදිහට බුදුරජාණන් වහන්සේගේ හිස මත මනාකොට පිහිටියා කියලා දේශනාවේ සඳහන් වෙනවා. එදා ඉදම් පිරිනිවන් පානතෙක් ආයි කවමදාවත් කේශ ධාතුන් වහන්සේලා ඊට වඩා වැඩිමක් සිද්ධ වුණේ නැහැ කියලා දේශනාවේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ හිස පිරිමැදලා යම් කෙනෙකුට කේශ ධාතුන් වහන්සේලා ලබා දුන්නද ඒ කේශ ධාතුන් වහන්සේලා දෑංගුලක ප්‍රමාණයෙන් යුක්තයි. තද නිල් පාටයි. නිල් පාට බුද්ධ රශ්මි විහිදිච්ච ඒ උතුම් කේශ ධාතුන් වහන්සේලා මේ ජේතවන චෛත්‍යරාජාණන් වහන්සේගේ සෑ ගර්භයේ මත වැඩ ඉන්නවා. ඒ උතුම් අපේ බුදුරජාණන් වහන්සේගේ ශීර්ෂයේ වැඩ සිටිය අබිනීලක් බඹර සර්වඥ කේශ ධාතුන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා සාදු සාදු. පිංගතුනි
මේ චෛත්‍ය රාජාණන් වහන්සේගේ වන්දනා කරන ගාථාවේ සඳහන් වෙනවා කේශ ධාතුන් වහන්සේලා වගේම අපේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික අස්ථි ධාතුන් වහන්සේලා මේ සෑ ගර්භයේ තැන්පත් කරලා තමයි එදා මහසෙන් රජතුමා මේ චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදි කරන්නට යෙදුනේ. පිංගතුනි, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමත් සමග බුදුරජාණන් වහන්සේ පිරිනිවන් මංචකයේ පිරිනිවන් පාන්න පෙරමයි අධිෂ්ඨාන කරන්නේ උන්වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා මේ ප්‍රමාණයන්ගෙන් විසිරේවා. දෙව් මිනිසුන්ගේ වන්දනා ලබමින් අවුරුදු 5000ක් මේ ලෝකේ වැඩ සිටිත්වා කියලා අධිෂ්ඨානයක් පිහිටවන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්නේ දින 7ක් මහජනතාවට වන්දනා කරන්න සැලැස්සුවා. සඳුන් වතුරෙන් දෝවනය කරලා ඉස්සරලාම අලුත් සිවුරක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ඔතනවා. ඊට උඩින් කපු පුළුම් පටලයක් ඔතනවා. ආයෙමත් අලුත් සිවුරක් කපු පුළුම් පටලයක්. මේ විදිහට සිවුරු 500කින් කපු පුළුම් පටල 500කින් ඔතලා රන් දිනේ තැන්පත් කරලා සඳුන් චිතකයක් තුල තමයි එදා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේ ඔබත් මමත් සරණ ගිය අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන්නට යෙදුනේ. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරද්දී අසිරිමත් සිදුවීම් රැසක් සිදු වෙනවා. ඒ ශ්‍රී දේහයේ ගිනි දැල් අතරින් සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ නමක් වන කේම මහරහතන් වහන්සේ ගිනි දැල් අතරින් ඇතුළට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සුදු බුදුරැස් විහිදිච්ච වාම යටි දළදා වහන්සේ අතට ගත්තා ගිනි දැල් අතරින්ම. ඒ වාම යටි දළදා වහන්සේ තමයි අද මහනුවර ශ්‍රී දළදා මාලිගාව තුල මේ ලංකා භූමියේ පමණක් නොවේ දෙව් මිනිස් ලෝකයාගේම වන්දනා ලබමින් වැඩ සිටින්නේ. පිංගතුනි, සරබූ කියන මහරහතන් වහන්සේ එදා ගිනි දැල් අතරින් චිතකයට ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේගේ ග්‍රීවා ධාතුන් වහන්සේ 이르දියෙන් අතට ගන්නවා. බෙල්ලේ පිහිටි අස්ථි ධාතුන් වහන්සේලා 7 මේ ග්‍රීවා ධාතුන් වහන්සේ අතට ගත්ත සරබූ මහරහතන් වහන්සේ 500ක් රහතන් වහන්සේලා සමග අහසින්ම වැඩම කරන්නේ මේ ලංකා භූමියට. ඒ තමයි මයංගන චෛත්‍ය රාජාණන් වහන්සේ පිහිටි තැනට. එදා සුමන සමන් දෙවියන් කේශ ධාතු තැන්පත් කළ ඉදි කරපු මයංගන සෑය තුලම ග්‍රීවා ධාතුන් වහන්සේ තැන්පත් කරලා නාග ලෝකේ නාග වර්ණ පාෂාණ ගෙනල්ලා ඒ චෛත්‍යය තවත් විශාල කරලා බැඳලා අහසින්ම දඹදිව් තලයට වැඩම කරනවා. ඔන්න ඔය ධාතුන් වහන්සේලා දෙනම තමයි රන් දෙනෙන් ගිනි දැල් අතරින් 이르දි බල සම්පන්න රහතන් වහන්සේලා කලින්ම අතට ගන්නට යෙදුනේ. අනෙක් සියලුම සර්වඥ ධාතුන් වහන්සේලා රන් දෙනේ ඉතිරි වුණා. ඒ අතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානෙන් දෙව් මිනිස් ලෝකයාට වන්දනා කරන්න විශාල ධාතුන් වහන්සේලා 7 නමක් නොකැඩී නොබිඳී නොවිසිරී ඉතිරි වේවා කියලා අධිෂ්ඨානයක් කරනවා. ඒ අතර අපේ බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේ තමයි ලලාට ධාතුන් වහන්සේ. උන්වහන්සේගේ හිස් කබලේ ඉදිරි පසම කොටස ලලාට අස්තිය නලල් තලයේ. ඒ ලලාට ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ අද මේ ලංකා භූමියේ සේරුවිල මංගල මහා චෛත්‍ය රාජාණන් වහන්සේ තුලයි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ වැඩ සිටිය අකුධාතුන් වහන්සේලා දෙනම බෙල්ලේ සිට වම් අත දක්වා පිහිටි වම් උරහිස් අස්තිය, බෙල්ලේ සිට දකුණු අත දක්වා පිහිටි දකුණු උරහිස් අස්තිය. මෙන්න මේ අකුධාතුන් වහන්සේලා දෙනමත් රන් දෙනේ ඒ ආකාරයෙන්ම ඉතිරි වෙනවා. පිංගතුනි, දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොව සක්‍ර දෙවියන්ටයි මුලින්ම ලැබෙන්නේ. මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේ ලවා සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලගෙන මේ අනුරාධපුර මහමෙවුනා උයනට වඩම්මගෙන පැමිණිලා එදා දේවානම්පියතිස්ස රජුරෝ ලවා ථූපාරාම චෛත්‍ය රාජාණන් වහන්සේ තුල තැන්පත් කරන්නට යෙදුණා.
අපේ බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ අනුරාධපුර පුරවරයේ ථූපාරාම චෛත්‍යරාජාණන් වහන්සේ තුලයි. වාම අකුධාතුන් වහන්සේ අදටත් බඹලොව සළුමිණි සෑයේ බ්‍රහ්ම දෙවිවරු ඇතුළු දසදහසක් ලෝක ධාතු වල දෙව් බඹුන්ගේ පුද පූජා ලැබමින් බඹලොව වැඩ සිටිනවා. පින්වතුනි, සතර දළදා වහන්සේලාගෙන් දළදා වහන්සේලා දෙනමක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයේ තුල සියලුම දන්ත ධාතුන් වහන්සේලා 49ක් වැඩ හිටියා. සම චත්තාරීසක දන්ත ධාතු. ඒ දන්ත ධාතුන් වහන්සේලාගෙන් 4 නමක් සුදු බුදුරැස් විහිදිච්ච සතර දළදා වහන්සේලා, රදනක දළදා වහන්සේලා නොකැඩී නොබිඳී නොවිසිරි දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ඒ ආකාරයෙන්ම වැඩ සිටිත්වා කියලා බුද්ධ අධිෂ්ඨානයක් පිහිටෙව්වා. ඒ සතර දළදා වහන්සේලාගෙන් අද මේ වෙනකොට පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යරාජාණන් වහන්සේ තුල දකුණු දළදා වහන්සේ නමක් වැඩ සිටිනවා. වාම යටි දළදා වහන්සේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩ සිටිනවා. පිංගතුනි, ගාන්ධර්ව ද්වේෂයට අරගෙන ගියෙක් දළදාවක් ගැන සඳහන් වෙනවා. ඒ වගේමයි අනෙක් දළදා වහන්සේ දෙව්ලොව සිළුමිණිසෑයි සක්‍ර දෙවියන් ඇතුළු දෙවිවරු පුද පූජා කරනවා. මෙන්න මේ දළදා වහන්සේලාට විශාල ධාතුන් වහන්සේලාට අමතරව අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දරාගෙන වැඩ හිටිය ඒ උතුම් සියලුම අස්ථි ධාතුන් වහන්සේලා මුම්පියලි ප්‍රමාණයට, කඩසහල් ප්‍රමාණයට, අබෑට ප්‍රමාණයට බුද්ධ අධිෂ්ඨානයෙන් බිඳිලා ගියා. ඒ උතුම් සර්වඥ ධාතුන් වහන්සේලා ඔබ අහලා ඇති මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම මත දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ට එදා ධර්මාශෝක රජ්ජුරුව බුදුරජාණන් වහන්සේ දානය වළඳපු පාට්‍රා ධාතුන් වහන්සේට සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා මේ ලංකා භූමියට එවනවා. ප්‍රිය නිරිඳුනි, මම දඹදිව් තලයේ 84000ක් වෙහෙර විහාර ඉදි කරලා ධාතුන් වහන්සේලා තැන්පත් කරා. ඔබත් මේ ලංකා භූමිය තුල යොදුනක් පාසා වෙහෙර විහාර ඉදි කරලා මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්න කියලා සර්වඥ ධාතුන් වහන්සේලා පුරවලා පාට්‍රා ධාතුන් වහන්සේ ලංකා භූමියට වැඩමුවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ කරුණ දිහා බලද්දී අපි මේ ජීවත් වෙන මේ ලංකා භූමිය ධාතු මන්දිරයක් වගේ රටක්. බුදුරජාණන් වහන්සේගේ විශාලම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් අද වැඩ ඉන්නේ දඹදිව් තලයේ නෙමෙයි. මේ ලංකා භූමියේ විශාලම ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ සේරුවිල චෛත්‍යරාජාණන් වහන්සේ තුල ලලාට ධාතුන් වහන්සේ. අකුධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ අනුරාධපුර පුදබිමේ දකුණු අකුධාතුන් වහන්සේ. ඒ වගේම සියලුම සර්වඥ ධාතුන් වහන්සේලාගෙන් 8න් එකක් එක් ඩ්‍රෝනයක් වැඩ ඉන්නේ ඔබට ඈතින් පේන ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ තුලයි. රුවන්වැලි මහා සෑය තුල දෙව් බඹුන්ගේ වන්දනා ලැබමින් ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා මේ පිම්බිමේ වැඩ ඉන්නවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ නලල මැද දෙබැම මැද පිහිටි ඒ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ මේ අනුරාධපුරයට ආසන්න මිහින්තලේ සීල චෛත්‍යරාජාණන් වහන්සේ තුල වැඩ ඉන්නවා. මේ ලංකා භූමියේ වැඩ ඉන්න ඒ සියලුම ශාරීරික ධාතුන් වහන්සේලා අතරින් මේ උතුම් ජේතවන චෛත්‍යරාජාණන් වහන්සේ තුලත් අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයේ දරාගෙන වැඩ හිටිය ඒ බුද්ධ අධිෂ්ඨානයෙන් විසිරී ගිය සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් වුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ උතුම් සර්වඥ අස්ති ධාතුන් වහන්සේලා වැඩ ඉන්න මේ ජේතවන චෛත්‍යරාජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. පිංගතුනි, බුදු කෙනෙකුගේ ශාරීරික ධාතුන් වහන්සේලාට අමතරව බුද්ධ ශාසනයක් තුල බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පූජනීය දේවල් දෙව් මිනිස් ලෝකයාගෙන් වැඳුම් පිදුම් ලබනවා. ඒ අතර බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු චීවරේ අපි කියන්නේ චීවර ධාතුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පරිහරණය කරපු පාත්‍රය
අපි ධර්මයේ හඳුන්වන්නේ පාත්‍රා 13 වහන්සේ. බුදුරජාණන් වහන්සේගේ ඉන පැළඳි පටිධාතුන් වහන්සේ වැඩ ඉන්නේ මේ ජේතවන චෛත්‍යරාජාණන් වහන්සේ තුලයි. පිංගතුනේ අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45ක් පුරා බුද්ධත්වයට පත් වෙලා දඹදිව් තලයේ සිසාරා වැඩම කරමින් 80 ධර්මස්කන්ධයේ ලෝකයට දේශනා කරලා අසංඛේය ගණන් සත්වයන් සංසාර දුකින් නිදහස් කෙරෙව්වා. ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරයෙන් සවනක් ගන බුද්ධ රශ්මි දහරාවන් විහිදුණා. ඒ බුදුරජාණන් වහන්සේගේ ඉන පැළඳි පටිධාතුන් වහන්සේගෙන් කොටසක් මේ උතුම් ජේතවන චෛත්‍යරාජාණන් වහන්සේ තුළ තැන්පත් කරලා එදා මින්නේරි දෙවියන් හැටියට හඳුන්වපු මහසෙන් රජතුමා මේ චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කරන්නට යෙදුණා. මේ උතුම් ජේතවන චෛත්‍යරාජාණන් වහන්සේ තුළ වැඩ සිටින ඒ අපේ බුදුරජාණන් වහන්සේගේ ඉන පැළඳි පටිධාතුන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු. පිංගතුනි, බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව මිහිඳු මහරහතන් වහන්සේ තමයි මේ ලංකා භූමියට වැඩම කරලා මේ ලංකා භූමි තලයේ බුද්ධ ශාසනය ස්ථාපිත කරන්නට යෙදුනේ. මිහිඳු මහරහතන් වහන්සේ ඉස්සල්ලාම වැඩම කරලා මිස්සක පව්වේදී එදා දේවානම්පියතිස්ස රජතුමාට ඔබ අපි කවුරුත් දන්නවා චුල්ලහති පදෝපම සූත්‍රයෙන් දහම් දෙසුවා. එදා රජතුමා ඇතුළු 20000ක් පිරිස එදා පුන් පොහෝ දවසක පොසොන් පුන් පොහෝ දවසේ දඩේ මේ ගිය රජතුමා ආයුධ බිම තියලා තෙරුවන් සරණ ගියා. බණහලා හිත පහදවාගත්ත බුද්ධ ශාසනය තුල රජතුමා ආරාධනයක් කරා, ස්වාමීනි ඔබ වහන්සේලා මේ වැඩම කළා තියෙන මහ කැලේට මගේ රාජධානිය පිහිටලා තියෙන මේ ආසන්නි පිහිටි අනුරාධපුර නගරේ ඔබ වහන්සේලා අපිත් එක්කම නගරයට වැඩම කරන්න. එදා මිහිඳු මහරහතන් වහන්සේ කියනවා, රජතුමනි අද රාත්‍රී අපට කාර්යයක් තියෙනවා. රජතුමා යන්න කීවා. අපි හෙට එන්න. එහෙමනම් ස්වාමීනි හෙට දවසේ මේ සංඝ පිරිස සමගම වැඩම කරන සේක්වා. ඔබ වහන්සේට මාලිගාවේ දානය සූදානම් කරනවා කියලා දානයට ආරාධනා කරා දේවානම්පියතිස්ස රජුරුව මිහිඳු මහරහතන් වහන්සේට. පිංගතුනි, මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරපු දවසේ රාත්‍රී මිස්සක පව්වට මිහිඳු මහරහතන් වහන්සේගේ දෙවනි ඉලක්කය වුණේ මේ ලංකා භූමියම ඇසුරු කරගෙන ඉන්න යක්ෂයන්, අමනුෂ්‍යයන්, බූමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙව් බමුණට ආරාධනා කරලා බුද්ධ ශාසනය තුල හිත පහදවන්න. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ එතන වැඩ හිටිය 이르දි බල සම්පන්නම කෙනා තමයි සුමන සාමණේරයන් වහන්සේ. උන්වහන්සේට ආරාධනයක් කරා. ඔබ වහන්සේ 이르දියෙන් ගෝසාවක් පතුරවන්න කීවා. ලංකා භූමිය පුරාම ඉන්න දෙවි දේවතාවරුන්ට, අමනුෂ්‍යයන්ට මිස්සක පව්වට බණහන්න එන්න කියලා. සුමන සාමණේරයන් වහන්සේ ගල මුදුනට වැඩම කරලා අභිඥා පාදක ධ්‍යානයකට සමවැදිලා 이르දියෙන් ගෝසාවක් පැතිරෙව්වා. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස, මුනීන්ද්‍රයන් වහන්සේගේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න වැඩම කරත්වා කියලා ආරාධනයක් කරා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා, මේ ධර්මයේ ශ්‍රවණය කරන්න කාලයයි කියලා ආරාධනයක් කරා. අපි මේ කතා කරනවා වගේ නෙමෙයි. 이르දියෙන් ගෝසාවක් හැටියට පතුරවද්දී මේ ලංකා භූමිය පුරාම දෙවි දේවතාවරුන්ට, අමනුෂ්‍යයන්ට, අකනිටා බඹලව දක්වා දෙව් බමුණට හඬ පැතිරිලා ගියා. මුළු මිස්සක පව්වම අතුරු සිදුරු නැතුව දෙවියන්ගෙන් පිරීලා ගියා. යක්ෂයන්, අමනුෂ්‍යයන් ආදී පිරිසකිනුත් පිරීලා ඉතිරිලා ගියා. මිහිඳු මහරහතන් වහන්සේ දා රාත්‍රියේ සමචිත්ත පරියාය සූත්‍ර දේශනාවෙන් දහම් දෙසුවා. ඒ සියලු දෙනා බුද්ධ ශාසනය තුල පහදවා ගත්තා. ඔන්න මිහිඳු මහරහතන් වහන්සේගේ බොහොම ක්‍රමානුකූලව ධර්මයේ ව්‍යාප්ත කරපු ක්‍රමය පළවෙනියටම රටේ රජ්ජුරුවන්ව ධර්මයේ තුල පැහැදෙව්වා.
ඊළඟට මේ රටට අධිග්‍රෝහිත අමනුෂ්‍යයන් විතරක් නෙමෙයි දෙව් බඹුන් සියලු දෙනා බුද්ධ ශාසනය තුල පැහැදෙව්වා. දෙවනි දවසේ අහසින් මේ අනුරාධපුර නගරයට රජ්ජුරුවන්ගේ මාලිගාවට වැඩම කරා මිස්සක පව්වේදා. එදා දානයේ පිළිගන්නල අවසන් වෙනකොට අනුලා බිසෝ ප්‍රධාන බිසෝවරු බොහෝ පිරිසක් බණහන්න වාඩි වුණා. මිහිඳු මහරහතන් වහන්සේ පේතවත්තු විමානවත්තු ඇසුරෙන් සච්ච සංයුක්තය ඇසුරෙන් දහම් දෙසවා බණහල අනුලා බිසව ප්‍රධාන 500ක් දෙනා සෝවාන් ආදී මාර්ග ඵල ලබනවා. පිංගතුනි මිහිඳු මහරහතන් වහන්සේ ඒ බණ කියලා අවසන් වෙනකොට රජ්ජුරුවන්ගේ මාලිගාව වටේ විශාල පිරිසක් පිරිලා සාමාන්‍ය මිනිස්සු ඒ අය ගෝසා කරනවා. අනේ අපිටත් බණහන්න ඕනේ. අපිටත් බණහන්න ඕනේ. කලින් දවසේ 20000ක් පිරිස එක්කයි රජ්ජුරුවෝ දඩේමේ ගියේ. ඒ හැමෝම ගෙවල් වල හැමෝටම දැනුම් දීලා ඔන්න හෙට දවසේ මේ අහසින් වැඩම කරපු මේ මහරහතන් වහන්සේලා මාලිගාවට වඩිනවා බලා ගන්න පුළුවන් උඹලට කියලා. එදා මිහිඳු මහරහතන් වහන්සේව දකින්න බණහන්න ආපු පිරිස මාලිගාව ඉස්සරහා ගෝසාවක්. රජ්ජුරුවෝ බැලුවා එතන බණහන්න මිනිස්සුන්ට ඉඩමදි. රජ්ජුරුවන්ට මතක් වුණේ රජ්ජුරුවන්ගේ ඇත්ගාල පිහිටි ජෝතිය වනේ. එදා දේවානම්පියතිස්ස රජ්ජුරුවන්ගේ ඇත්ගාල පිහිටි භූමිය තමයි මේ භූමිය. ජෝතිය වනේ කියලා හැඳින්නුවේ. රජතුමා ඉක්මනට මේ භූමියේ ලස්සන මණ්ඩපයක් ඉදි කෙරෙව්වා. ඇත්තු ටික භූමියෙන් ඉවත් කරලා මේ භූමිය සුද්ධ පවිත්‍ර කරලා බොහොම ලස්සනට සරසලා දහවල් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේලාට ආරාධනා කරා ස්වාමීනි ඔබ වහන්සේලා වඩිමු. විශාල පිරිසක් එකතු වෙලා රජ්ජුරුව අඬබෙර ගහලා මේ අනුරාධපුර නගරේ පුරාම ඉන්න මිනිස්සුන්ට මේ භූමියට එකතු වෙන්න කියලා අඬබෙර ගැස්සුවා. එදා මේ භූමිය අද මේ පිම්බිම මේ එකම හිස් ගොඩකින් පිරීලා ඉතිරිලා ගියා වගේ විශාල පිරිසක් මේ භූමියේ පිරීලා ඉතිරිලා ගියා මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණපදයක් අහන්න. රජතුමා පෙරහැරෙන් මිහිඳු මහරහතන් වහන්සේ ඉත්තිය උත්තිය සම්බල බද්දසාල සුමන සාමණේරයන් වහන්සේ බණ්ඩුක උපාසකතුමාත් කලින් දවසේ රාත්‍රී පැවිදි කරලා හිටියේ. මේ පිරිස පෙරහැරෙන් වඩමගෙන පැමිණිලා මේ ජේතවන චෛත්‍ය පිහිටි මේ භූමියේදී තමයි මිහිඳු මහරහතන් වහන්සේට ආරාධනයක් කරා ස්වාමීනි මේ ඉන්නේ මගේ රටවැසියන්. මේ මගේ රටවැසියන්ටත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය ඔබ වහන්සේ මේ පුණ්‍ය භූමියේදී දේශනා කරන සේක්වා කියලා රජ්ජුරුවම ආරාධනයක් කරා. පිංගතුනි මිහිඳු මහරහතන් වහන්සේ දේවදූත සූත්‍රය ඇසුරු කරගෙන මේ භූමියේදී ධර්ම දේශනා කරා. දේවදූත සූත්‍රය කියන්නේ නිරේ ගැන අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාව. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන මේ දේශනාව මුල් කරගෙන මේ භූමියේ ධර්ම දේශනා කරලා අවසන් වෙනකොට එදා බණහන්න මේ භූමියට එකතු වෙච්ච පිරිසෙන් 500ක් දෙනා මාර්ගඵල ලබනවා මේ භූමිය තුල. පිංගතුනේ අපි මේ ඉන්නේ ඒ මිහිඳු මහරහතන් වහන්සේ දහම් දෙසපු භූමියේ. මේ භූමියේ මිහිඳු මහරහතන් වහන්සේගෙන් බණ අහලා 500ක් දෙනා මාර්ගඵල ලැබුවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ උතුම් මගඵල ලැබූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේලාටත් මේ පුණ්‍ය භූමියේ වැඩ සිටිමින් ජෝතිය වනේ දහම් දෙසූ දෙවනි බුදුන් ලෙස අපි බොහෝම ගෞරවයෙන් සලකන ඒ උතුම් මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු මේ පිම්බිමට වැඩම කොට වදාළ ඒ උතුම් මහරහතන් වහන්සේලාට අපගේ නමස්කාරයම වේවා සාදු සාදු. පිංගතුනි ජේතවන මහා සෑ මහා පිංකම අපි මේ පිංකම ආරම්භ කරන්නට යෙදුනේ අද අපි නිදහසේ පිංකම් කරනවා. අද අපි කාටවත් බයක් නැහැ මේ වගේ ලක්ෂ ගණන් මිනිස්සු එකතු වෙද්දී අපි කාටවත් බයක් නැහැ. ඔබව මේ සෑ මළුවට එකතු කරද්දී ඔබේ බෑග් පරීක්ෂා කරේ නැහැ. ඔබ මොනවද අරගෙන ඉන්නේ කියලා කවුරුත් කොතනවත් පරීක්ෂා කරේ නැහැ. ඒකට හේතුව අපි මේ රටේ ජීවත් වෙන්නේ කිසිම බියක් සැකක් නැතුව. 30 අවුරුද්දකට ආසන්න කාලයක් පැවතිච්ච ඒ කුරිරු යුද්ධයෙන්
මේ රට නිදහස් කරගෙන මේ සම්බුද්ධ ශාසනයේ බබලවන්න උදව්පකාර කරපු ජීවිත පරිත්‍යාග කරපු රණවිරුවන්ට පින් දෙන්න. ඒ ආබාධිත වෙච්ච සියලු රණවිරුවන්ට තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ වගේමයි දැනටමත් මේ යුද හමුදාවේ ත්‍රිවිධ හමුදාවේ සේවය කරමින් ඉන්න ඒ රණවිරු දරුවන් යුද්ධයේදී තුවාල ලබපු අය ඒ සියලු දෙනාට ආශිර්වාද කරන්න. පිංහතුනි මේ යුද්ධයේ තුවාල ලබලා කීප වතාවක් තුවාල ලබලා යුද්ධය තුළ මැරි මැරි ඉපදිච්ච විශාල පිරිසක් ඉන්නවා. අදටත් මේ රණවිරුවන් හැටියට මේ රට ආරක්ෂා කරමින් ඉන්න. මේ පින්කම ගැන කතා කරද්දී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේ ජෙනරල් සවින්ද්‍ර ශ්‍රීලම් මැතිතුමන් සිහිපත් කරා එතුමන් 3 වතාවක් මාරාන්තික ප්‍රහාරවලට ලක් වෙලා බෝම්බ කෑලි 20 ගණනක් එතුමන්ගේ ඇඟ තුල තවමත් තියෙනවා කියලා. අපිට පේනවා නමුත් මේ යුද්ධයට විශාල නායකත්වයක් දීගෙන මේ සේනාංක සංවිධානය කරගෙන ගියේ සේනාංකාධිපතිවරු ඒ වගේම ත්‍රිවිධ හමුදාවෙම ඒ සියලු නිලධාරීන්ටත් රණවිරු දරුවන් සියලු දෙනාටමත් ආශිර්වාද කරන්නයි මේ පින්කම අපි සංවිධානය කරන්නට යෙදුනේ. පින්වතුනි ඉතිහාසයේ දිහා බලනකොට සම්බුද්ධ ශාසනයේ බැබලිච්ච හැම වෙලාවකම යුද්ධයක් අවසන් වෙච්ච තැන තමයි සම්බුද්ධ ශාසනයේ විශාල බැබලීමකට ඇවිල්ලා තියෙන්නේ. ඔබ දන්නවා ධර්මාශෝක රජුරෝ කාලිංග යුද්ධේ පුංචි යුද්ධයක් නෙවෙයි. මුළු දඹදිව තලයේම යුද්ධ කරලා එදා කෙලවරක ඉඳන් විශාල යුද්ධයක් කළා. අද තියෙන ඉන්දියාව නෙමෙයි. ඔය පාකිස්තානය ඇෆ්ගනිස්තාන ඔය ප්‍රදේශ පවා ධර්මාශෝක රජුරුවන්ගේ අධිරාජ්‍යයට එදා යටත් වුණා. විශාල යුද්ධයක් කරලා ලක්ෂ ගණන් මිනිස්සු මිය ගියා. මිනිස්සු හැදින්නුවේ ධර්මාශෝක කියලා නෙමෙයි. එදා ධර්මාශෝක රජුරුවන්ට මිනිස්සු කීවේ යුදකාමියා. ඡණ්ඩාශෝක කියලා කිව්වේ. ඒ ඡණ්ඩාශෝක කියන්නේ සසරේ පෙරුම් පුරාගෙන ආපු මහා පින්වන්ත කෙනෙක් බුද්ධ ශාසනයේ බබලවන්. යුද්ධයේ අවසානයේ පුංචි සාමණේර මහරහතන් වහන්සේ නමක් නීග්‍රෝධ සාමණේර මහරහතන් වහන්සේගෙන් ධම්මපදයේ අප්පමාද වර්ගයෙන් බණහලා තෙරුවන් ගැන පැහැදුනේ. ඒ ධර්මාශෝක රජුරෝ 84000ක් විහෙර විහාර ඉදි කරලා සම්බුද්ධ ශාසනය බැබලෙව්වා. තමන්ගේ එකම පුතා මේ සම්බුද්ධ ශාසනයට පූජා කරා මිහිඳු මහරහතන් වහන්සේ. තමන්ගේ දුව සංඝමිත්තා රහත් භික්ෂුණිය, තමන්ගේ මොනුබුරා සුමන සාමණේර මහරහතන් වහන්සේ. පින්වතුනි ධර්මාශෝක රජුරෝ හැමදාම නිදාගන්නේ බණක් අහලා. භික්ෂුන් වහන්සේලා වඩම්මලා දවස ගානේ බණ අහලා නිදා ගන්නවා. මුළු දඹදිව තලයේ පුරා යොදුනක් පාසා 84000ක විහෙර විහාර ඉදි කරලා සම්බුද්ධ ශාසනය බැබලෙව්වා. ඒ විතරක් නෙමෙයි 1000ක් මහරහතන් වහන්සේලා එකතු කරලා මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගේ උපදේශ පරිදි උන්වහන්සේගේ මූලිකත්වයෙන් 3 වෙනි ධර්ම සංගායනාව සිදු කරලා ලෝකේ රටවල් 9කට ධර්මයේ ව්‍යාප්ත කරන්නට යෙදුණා. සම්බුද්ධ ශාසනයේ බැබලෙන මේ ලංකා භූමියට පවා ධර්මයේ ලැබුණේ එදා ඡණ්ඩාශෝක කියලා හඳුන්වපු ඒ ධර්මාශෝක රජුරුවන්ගේ ධර්ම ප්‍රචාරය තුලයි. එදා කාලිංග යුද්ධයේ අවසන් වීම නිසා තමයි සම්බුද්ධ ශාසනයේ ලෝකෙම බැබලෙන්න පටන් ගත්තේ. ඊළඟට පින්වතුනි ඔබ දන්නවා මේ ලංකා භූමියේ ගත්තොත් දුටුගැමුණු රජුරෝ ගැන අපි නිතර කතා වෙනවා. දුටුගැමුණු රජුරෝ කියන්නේ බෝධිසත්වෙක්. කල්ප ලක්ෂයක් පෙරම් පුරන්නට ඕනේ 80 මහා ශ්‍රාවක තනතුරක් ලබන්න. දුටුගැමුණු රජුරෝ අගසව් තනතුරක් ප්‍රාර්ථනා කරගෙන යනවා. ඒ කියන්නේ ඒකා සංකේය කල්ප ලක්ෂයක්. අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරන්නට ඕනේ අගසව් තනතුරු ලබන්න. සද්ධාතිස්ස රජුරෝ දුටුගැමුණු රජුරෝ කියන්නේ ඒකා සංකේය කල්ප ලක්ෂයක් පාරමී පුරන මතු බුදු වෙන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දෑග සව්වන් බවට පත්වෙන්න පෙරම් පුරාගෙන යන මහා පින්වන්ත බෝධිසත්වරු. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිහිටන සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන මේ ලංකා භූමිය බේරගන්න.
එදා එලාර මේ අනුරාධපුර පුණ්‍ය භූමි මේ සියලු ප්‍රදේශ අත්පත් කරගෙන අවුරුදු 44ක කාලයක් මේ ප්‍රදේශ පාලනය කරා. මේ පූජනීය පුණ්‍ය භූමිවල විශාල ව්‍යසන විනාශ සිද්ධ වුණා. කොහොම හරි මේ භූමිය බේරගන්න පින්වතුනි දුටුගැමුණු රජුරවන්ටත් එදා මිනිස්සු කිව්වේ දුටුගැමුණු කියලා නෙමෙයි. දුෂ්ටගාමිනී දුෂ්ටයා කියලා කිව්වේ. දුටුගැමුණු රජතුමා කොහොම හරි සේනා සංවිධානය කරගෙන මේ රට බේරගන්න යුද්ධයක් ආරම්භ කරා. දුටුගැමුණු රජතුමා යුද්ධයට ගිය හැටි හරි පුදුමයි. ඔබ අහලා ඇති තිස්ස මහාරාමේ එදා 12000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. සිතුල් පව්වේ 12000ක් මහරහතන් වහන්සේලා වැඩ හිටියා. දුටුගැමුණු රජුරෝ සේනාව සංවිධානය කරලා තිස්ස මහාරාම චෛත්‍යරාජාණන් වහන්සේ පිහිටි මළුවට එකතු වුණේ සේනාවත් එක්ක ඉස්සරලාම ගමන ආරම්භ කරේ එතනින්. 12000ක් මහරහතන් වහන්සේලා ඉදිරියේ රජතුමා ආයුධ අතට ගත්ත සේනාවත් එක්ක අතේ තියාගෙන චෛත්‍යයට වැඳලා සත්‍යක්‍රියාවක් කරා. මම මේ යුද්ධයට යන්නේ හුදෙක් රජසැප පිණිස නොවේ. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි. මේක සත්‍යක්මයි. සාමීනී ඔබවහන්සේලා මගේ හිත දකිනවා. ඔබවහන්සේලා මේ යුද්ධයට යන ගමනේ පෙර ගමන් යන්න මහා සංඝ පිරිසෙන් පිරිසක් මාත් සමග වැඩම කරන සේක්වා කියලා ආරාධනයක් කරා. පිංගතුනි මහරහතන් වහන්සේලා 500 නමක් එකතු වුණා දුටුගැමුණු රජුරෝ එක්ක පෙර ගමන් යන්න. දැන් බලන්න දුටුගැමුණු රජුරෝ යන්නේ මොකටද? යුද්ධයකට. මේ රට එක්සේසත් කරන්න යන ගමන. හැබැයි රජතුමාගේ චේතනාව තියෙන්නේ සම්බුද්ධ ශාසනයේ පිහිටි මේ භූමිය ආරක්ෂා කරන්න. යුද පෙරමුණේ ඉදිරියෙන් අරගෙන ගියේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයකොන්තේ. යුද පෙරමුණේ ඉදිරියෙන් යන්නේ ජයකොන්තේ සර්වඥ ධාතුන් වහන්සේලා. ඔබ දන්නවා ධාතුන් වහන්සේලා ඉදිරියෙන් වඩම්මනවා කියන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් වඩිනවා හා සමානයි. සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ජයකොන්තේ පංච තූර්යනාද මැදින් පෙරහැරින් ඉදිරියෙන් වඩම්මනවා. ඊළඟට මහරහතන් වහන්සේලා 500 නමක් වඩිනවා. ඊළඟට දුටුගැමුණු රජුරෝ සේනාවත් එක්ක පිටත් වුණා. ওই විදිහට තමයි ගමන ආරම්භ කරේ තිස්ස මහාරාම චෛත්‍ය ළඟින්. එදා රාත්‍රී යම් තැනක නතර වෙනවද? ධාතුන් වහන්සේලා උදෙසා ගිලම්පස බුද්ධ පූජා තියලා උදෑසන බුද්ධ පූජා තියලා මහරහතන් වහන්සේලාට වන්දනා කළ දානීය පිළිගන්නලා ගමන ආරම්භ වෙනවා එතනින්. ඔය විදිහට යන ගමනේ දැන් දුටුගැමුණු රජුරෝ යන්නේ යුද්ධෙට. හැබැයි පින්වතුනි මයංගන භූමිය හරහා යනකොට මයංගන චෛත්‍යරාජාණන් වහන්සේ ගරා වැටිලා. දුටුගැමුණු රජුරෝ තීරණය කරනවා සේනාවත් එක්කම එදා රජුරවන්ට හිටිය දසමහා යෝධයක් වර්තමානයේ මේ යුද්ධයෙන් රට නිදහස් කරගන්න නිදහස් වෙච්ච ඒ ඉදිරිපත් වෙච්ච ඒ දසමහා යෝධයෝ වගේ සේනාංකාධිපතිවරු විශාල පිරිසක් අපේ රටේ හිටියා. එතකොට ඒ වගේ දුටුගැමුණු රජුරෝ මේ දසමහා යෝධයන් පිරිවරාගෙන යන ගමනේ සියලු දෙනා එකතු කරගෙන මයංගන චෛත්‍ය හැදුවා. මයංගන චෛත්‍ය හදනකොට බුලතා කියන යෝධයා විශාල වැවක් සොරබර වැව සකස් කරා. වැව් සකස් කරමින් සෑයවල් බඳිමින් එදා යුද්ධයට ගියේ. දුටුගැමුණු රජතුමා යුද්ධය අවසන් කරලා දුටුගැමුණු රජුරෝ යුද්ධය අවසන් කරපු ගමම්ම කරේ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේට බෝධි පූජාවක් තිබ්බා. ඒ යුද පෙරමුණේ ඉදිරියෙන්ම අරගෙන ගියපු ජයකොන්තේ නිදන් කරලා තමයි මේ අනුරාධපුර පුරවරේ පිහිටි මිරිසවැටි චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කරන්නට යෙදුනේ. යුද පෙරමුණේ යුද ජයග්‍රහණයට ආශිර්වාදයක් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් ජයකොන්තේ වැඩ ඉන්නේ මේ අනුරාධපුරවරේ ඈතින් පිහිටි ඒ උතුම් මිරිසවැටි චෛත්‍යරාජාණන් වහන්සේ තුලයි. ඒ මිරිසවැටි චෛත්‍යරාජාණන් වහන්සේටත් අපගේ নমස්කාරයම වේවා. දුටුගැමුණු රජුරෝ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරලා අර ඈතින් පේන ස්වර්ණමාලී චෛත්‍යරාජාණන් වහන්සේ නිර්මාණය කරා. ඒ ඩ්‍රෝනයක් ධාතුන් වහන්සේලා
ඒ චෛත්‍යයට ඉහළ අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පාල සෑ ගර්භය තුළ ධාතුන් වහන්සේලා පිහිටිය. පිංගතුනි දුටුගැමු රජ්ජුරුව ලෝවා මහාපාය හදලා සංඝයා වෙනුවෙන් නව මහල් ප්‍රාසාදයක් කරා. බුද්ධ ශාසනයේ බැබලෙව්වා. බලන්න යුද්ධයක් අවසන් වෙච්ච තැන සම්බුද්ධ ශාසනයේ බැබලිච්ච හැටි. ඒ වගේ ඔබ දන්නවා වලගම්බා රජ්ජුරුව. එදා සොලින් මේ ප්‍රදේශ අල්ල ගන්නකොට වලගම්බා රජ්ජුරුව පලා ගියා. සමහර වෙලාවල් එනවා පසුබාන්න ඕන වෙලාවල්. වලගම්බා රජ්ජුරුව පලා යනකොට තමන්ගේ දේවිය රජ්ජුරුව වෙනුවෙන් ජීවිතේ පූජා කරා සෝමා දේවිය. ඔබ අහලා ඇති කරත්ති වේගෙන් යාගන්න බෑ. සොලින් පස්සෙන් පන්නනවා. දේවියට දරුවෙක් ලැබෙන්න ඉන්නවා. දේවිය කිව්වා ස්වාමීනී ඔබ වහන්සේගේ ජීවිතේ වටිනවා. ඔබ වහන්සේ කොහොම හරි පලා ගිහිල්ලා සේනාව සංවිධානය කරලා යුද්ධ කරලා මේ රට නිදහස් කරගන්න. මම ජීවිතේ පූජා කරනවා කියලා සෝමාදේවිය ජීවිතේ පූජා කරන්න කරත්තින් පැන්න. එතන තමයි අද ලංකාරාම චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි වෙලා තියෙන්නේ මේ උතුම් අටමස්ථාන පූජනීය පුණ්‍ය භූමිය මත. පින්වතුනි අවුරුදු 14ක කාලයක් වලගම්බා රජ්ජුරුවෝ ලංකාව පුරා ඔබ දන්නවා ඒ කාලේ බැමිණිතියා සාය කියලා විශාල සාගතයක් නියගයක් ආපු කාලේ. භික්ෂූන් වහන්සේලා විශාල පීඩනයකට පත්වෙච්ච කාලේ. වලගම්බා රජ්ජුරුවෝ ලංකාව පුරා හැංගි සේනා සංවිධානය කරා. මේ විදිහට විශාල සේනාවල් සංවිධානය කරගෙන ආයමත් මේ රට සොලීන්ගෙන් නිදහස් කරගත්තා. ඒ නිදහස් කරගත්ත රජ්ජුරුවෝ අබේගිරි චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කරා. මේ අනුරාධපුර පුදබිමේ ඈතින් පිහිටියේ අබේගිරි චෛත්‍යරාජාණන් වහන්සේ ඉදි කරේ විශාල චෛත්‍යයක් වලගම්බා රජ්ජුරුව. බලන්න රජ්ජුරුව ආයමත් රජවීමත් සමගම චෛත්‍ය ඉදි කරලා බුද්ධ ශාසනය ආයමත් බැබලුණා. ඒ විතරක් නෙමෙයි 500ක් රහතන් වහන්සේලා එකතු කරලා මාතලේ අලුවිහාරයේදී ත්‍රිපිටක ධර්මය ආයමත් ග්‍රන්ථාරූඪ කරලා පුස්කොළ පොත්වල ලියලා ආරක්ෂා කරා. බුද්ධ ශාසනය බැබලුණා. එතකොට බලන්න අවුරුදු ගානක් හැංගි සේනා සංවිධානය කරලා සොලීන්ගෙන් රට නිදහස් කරගෙන ආයමත් බුද්ධ ශාසනය බැබලෙව්වා. අපේ රටේ ඉතිහාසය හොඳට අධ්‍යයනය කරලා බලනකොට විශාල යුද්ධයක් අවසානයේ සම්බුද්ධ ශාසනය විශාල බැබලීමක් වුණා. ඔබ බලන්න අපේ රටේ ඉතිහාසය හොඳට බලන්න. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ වලින් අපි අවුරුදු 450කට ආසන්න කාලයක් බැටකාපු ජාතියක්. අපේ රට නිදහස් වෙලා අධිරාජ්‍යවාදී ආක්‍රමණ වලින් නිදහස් වෙලා 71 වෙනි නිදහස තමයි ගිය පෙබරවාරි 4 වෙනිදා අපි සැමරුවේ. මේ අවුරුදු 71 තුල ඔබ බලන්න 1864 රුවන්වැලි සෑය හොයාගන්නකොට වනාන්තරයක් මැද පස් කන්දක් වගේ. පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ කාලේ මේ රටේ මේ අනුරාධපුර නගරේ අතහැරලා මිනිස්සු ගියා. කාලිංග මාග චන්ද්‍රබානු 24000ක හමුදාවක් අරගෙන ඇවිල්ලා විහෙර විහාර ගිනි තියමින් භික්ෂූන් වහන්සේලා කපලා කොටලා මරමින් අනුරාධපුර නගරේ හිටපු මිනිස්සුන්ගේ අතපය කැපුවා කියනවා. මිනිස්සු නගරේ අතහැරලා ගියා. ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ අටමස්ථාන මහා වනාන්තරයක් හැටියට කැලෑවල් වල වැහිලා ගියා. 1860 ගණන් වල තමයි ආයමත් මේ භූමි හොයාගෙන පිළිසතර කරලා මේ චෛත්‍ය ආයමත් ප්‍රතිසංස්කරණය කරන්න පටන් ගත්තේ. පින්වතුනි අපේ රට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස් වෙලා අවුරුදු 71යි. ඒ 71 තුල අපි අවුරුදු 30ක් යුද්ධකින් බැට කෑවා. ඒ යුද්ධය ආරම්භ වෙලා අවුරුදු 30ක් අපි යුද්ධකින් බැට කෑවා. ඔබ ඉතිහාසයේ දිහා බලද්දී අපේ රටේ මේ යුද්ධ කාලයේ තුල රණවිරු දරුවන් 24000කට ආසන්න පිරිසක් 30 අවුරුදු යුද්ධයේ වෙනුවෙන් ජීවිත පූජා කරා. අද මේ මළුවේ ඒ තමන්ගේ දරුවන්ගේ පින්තූර අරගෙන මේ සෑ භූමියේ ඉන්න අම්මලා තමන්ගේ පුතා සමහරලාවට එකම පුතා තමන්ගේ දරුවෝ දෙන්නම යුද්ධය වෙනුවෙන් ජීවිත පූජා කරපු අම්මලා ඇති. තමන්ගේ දරුවෝ 3 දෙනා 4 දෙනා යුද්ධයට ගිහිල්ලා කීප දෙනෙක් මිය ගිහිල්ලා තවත් ආබාධිත වෙච්ච දරුවෙක් ගෙදර ඉන්න අම්මලා ඉන්නවා.
ඊළඟට තමන්ගේ ස්වාමියා තමන්ගේ පියා මේ රටේ අද මේ තියෙන නිදහස අපිට ලබලා දෙන්න. අද මේ අපි මහා පින්කම් කරන්නේ 30 අවුරුදු යුද්ධය අවසන් වීමත් සමග. පින්වතුනි අවුරුදු 30ක් පුරා අපි දන්නවා ඒ තිබිච්ච ඒ යුද්ධය ප්‍රභාකරන් මේ රටේ උතුර විතරක් නෙමෙයි ඉල්ලුවේ. අපි දන්නවා ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ළඟ සිල් ගත සිල් පිරිසට එදා කිසිම ආයුධයක් නැති අහිංසක පිරිස විශාල පිරිසක් මරලා දැම්මා. දකුණු දළදා වහන්සේ වැඩ ඉන්න, වාම යටි දළදා වහන්සේ වැඩ ඉන්න මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා. ඒ වගේම අපේ පූජනීය චෛත්‍ය පිහිටි භූමිය අපිට මේ අනුරාධපුරයෙන් එහාට යනවා කියන එක සිහිනයක් වෙලා තිබුණා. ඔබ දන්නවා රුවන්වැලි මහා සෑයේ පින්කමකට දඹුල්ලේ බස් එකක බෝම්බයක් තියලා පින්කමට ආපු උපාසකම්මලා විශාල පිරිසක් මිය ගියා. මේ රටේ අපි බණක් කිව්වේ බයෙන්. මේ රටේ අපි පින්කමක් කරේ බයෙන්. අපිට මේ වගේ දහස් ගණන් ලක්ෂ ගණන් පිරිස පින්කම් වලට එකතු කරන්න බැරි කාලයක් තිබුණා. පින්වතුනි යුද්ධය අවසන් වුණේ 2009 මැයි මාසේ 18 වෙනිදා. සම්පූර්ණයෙන් ඒ යුද්ධය අවසන් වුණා. 2019 වෙනකොට මේ අපි බණහන කාලෙ වෙනකොට යුද්ධය අවසන් වෙලා හරියටම අවුරුදු 10කට ආසන්න වෙනවා. අවුරුදු 10ක් තුල ඔබ බලන්න මේ රටේ කොච්චර පිබිදීමක් වුණාද කියලා. 2600 වෙනි සම්බුද්ධත්ව ජයන්තිය ඔබට මතක ඇති. යුද්ධය අවසන් වෙනවත් එක්කම සම්බුද්ධත්ව ජයන්තිය. බෞද්ධ නාලිකා ගොඩක් ආරම්භ වුණා. විහෙර විහාර අලුතෙන් විශාල විහෙර විහාර ප්‍රමාණයක් ඉදිවෙන්න පටන් ගත්තා. අද ඔබ බලන්න දවස ගානේ කොච්චර පිරිස සෑ පින්කම් කරනවද? රුවන්වැලි සෑ මළුවේ කොච්චර පින්කම් කරනවද? අද මේ භූමියේ ජේතවන පිම්බීමේ ලක්ෂ ගාණක් සදහැවතුන්ගෙන් පිරීලා ඉතිරිලා ගියා. මීට මාස 6කට පෙර අපි මේ වගේ විශාල පින්කමක් කරා සේලුවිර මංගල මහා චෛත්‍ය මළුවේ ත්‍රිකුණාමලේ ලක්ෂ 3කට ආසන්න සදහැවතුන්ගෙන් පිරීලා ගියා. ඒ නායක හාමුදුරන් වහන්සේ පැවතුවා දන්න ඉතිහාසයේ ආපු විශාලම සෙනග. පින්වතුනි යුද්ධයක් තිබුණා නම් අපි කවදාවත් සේරුවිලට මිනිස්සු එකතු කරන්නේ නැහැ. අපි මේ මහා පින්කම් කරන්නේ ඒ රණවිරු දරුවන්ට උතුම් නිවන් අවබෝධයම ලැබේවා කියන ආශිර්වාදයෙන්. අපි කෘතගුණ දන්න පිරිසක්. මේ රටේ බණ කියන හැම හාමුදුරු කෙනෙක්ම අපි දන්නවා බණ අවසානයේ මිය පරලොව ගිය රණවිරුවන්ට එදා ඉඳන් පින් දුන්නා. ආබාධිත රණවිරුවෝ සියලු දෙනාට සෙත් පතනවා. ත්‍රිවිධ හමුදාවටම ආශිර්වාද කරා. ඒ නිසා අපිට ලොකු උවමනාවක් තිබුණා මේ වගේ පින්කමක් මේ සෑ මළුවක සංවිධානය කරන්න. විශාල පිරිසක් එකතු කරන්න පුළුවන් භූමියක්. ජේතවන සෑ මළුව අක්කර 8ක භූමි භාගයක් මළුවට පමණක් තියෙනවා. ලක්ෂ 5කට වඩා ජනතාවක් මළුවේ පමණක් වාඩි කරන්න පුළුවන්කම තියෙන බව නායක හාමුදුරන් වහන්සේ සිහිපත් කරා. ඒ නිසා මේ පින්කම අපි සංවිධානය කරන්න ඉදිරිපත් වෙද්දී මේ පින්කම අපි හිතුවට වඩා උපරිමයෙන් සිදු කරගන්න යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවෙන් අපිට විශාල අනුග්‍රහයක් ලැබුණා. මේ ජෙනරල් සවින්ද්‍ර ශ්‍රීලම් මැතිතුමන් ඔබ දන්නවා යුද්ධ කාලේ 58 වෙනි සේනාංකයේ මෙහෙවමින් මේ රටේ විශාල මේ රට නිදහස් කරගන්න මානුෂික මෙහෙයුමට එදා නායකත්වයේ දීපු සේනාංකාධිපතිවරේ. ඒ වගේම සේනාංක ගණනාවක ඒ සේනාංකාධිපතිවරු සියලු දෙනා සිහිපත් කරන ගමන් පින්වතුනි අද මේ පින්කම අපිට සිදු කරගන්න ඒ විශාල අනුග්‍රහයක් ලබා දීපු ත්‍රිවිධ හමුදාවේ හැම දෙනාටමත් ඒ වගේම යුද හමුදාවේ රණවිරු දරුවන් සියලු දෙනාටමත් විශේෂයෙන් ගජබා රෙජිමේන්තුවේ ඒ දරුවන් හැම දෙනාටමත් ඔබ හැම දෙනාටම අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා මේ ජේතවන සෑ වන්දනා පින්කමෙන් රැස් කරගත් සියලු පින විශේෂයෙන් වර්තමානයේ යුද හමුදාපතිතුමන් ත්‍රිවිධ හමුදාවේම ඉහළ නිලධාරීතුමන්ලා ඒ වගේම යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී මේ ජෙනරල් සවින්ද්‍ර සිල්ලා මැතිතුමන් ඇතුළු මේ පින්කමට අනුග්‍රහය සපයපු සියලු රණවිරු දරුවන්ටත් සියලු රණවිරු සේනාංකවල සියලු දරුවන් හැම දෙනාටමත් ත්‍රිවිධ හමුදාවටම
පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ආදී ඒ හැම ආයතනයකම ඉන්න සියලු දරුවන් නිදුක් වේවා නිරෝගී වේවා සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ඒ දරුවන් හැම දිනාටම ලැබේවා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය ලැබේවා සියලු දෙවියෝ රණවිරු දරුවන් රැකදේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ භූමියේ වාඩි වෙලා ඉන්න අම්මලා දහස් ගානක් අම්මලා තමන්ගේ පපුවේ දරාගෙන ඉන්නේ තමන්ගේ කුසෙන් මේ රටට බිහි කරපු දරුවන් මේ භූමිය නිදහස් කරගන්න ජීවිත පූජා කරපු තමන්ගේ පුතුන්ගේ ඡායාරූප 24,000කට ආසන්න රණවිරු දරුවන් මේ රට වෙනුවෙන් ජීවිත පූජා කරලා තියෙනවා. අතීත රජවරුන්ගේ ඉඳන් අතීත රජවරු මේ රට සම්බුද්ධ ශාසනයට පූජා කරගන්න මේ රට රැකගන්න දිවි පූජා කරපු සියලු රණවිරුවන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. රණවිරු අම්මලා තාත්තලා තමන්ගේ දරුවන් සිහි කරගන්න. රණවිරු මව්වරු තමන්ගේ පුතා සිහි කරගන්න. සියලු දෙනා මේ රට වෙනුවෙන් දිවිපිදූ සියලු රණවිරුවන් සිහිපත් කරගෙන අපි පින් දෙමු. ඒ රණවිරු දරුවෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා සාදු සාදු. පිංගතුනි 37,000කට ආසන්න රණවිරු දරුවන්ගේ සමහරුන්ගේ ඇසක් අහිමි වුණා. සමහරුන්ගේ එක අතක් සමහරුන්ගේ අත් දෙකම අහිමි වුණා. සමහර රණවිරු දරුවන්ගේ එක පාදයක් සමහරුන්ගේ පා දෙකම අහිමි වුණා. බොහෝ රණවිරු දරුවන් ඉන්නවා ජීවිතේ එක තැන් වෙච්ච. ඒ දරුවන් තමන්ගේ ලේ හෙලලා මේ භූමිය අපිට රැකලා දුන්නා. අද මේ පින්කම් කරන්න. අද අපිට සම්බුද්ධ ශාසනයේ බබලවන්න විහෙර විහාර ඉදි කරන්න මේ බුද්ධ ශාසනයේ බැබලෙන රට. ඔබ දන්නවා අද දවසේ සුවිශාල පින්කමක් සිදු වුණා. යුද්ධයක් අවසන් වෙලා අවුරුදු 10ක් යනකොට සම්බුද්ධ ශාසනයේ වේගෙන් බැබලෙනවා. අනුරාධපුරේ දළදා මාලිගාව ඉදිරිපිට මහා මළුවේ අද ත්‍රිපිටක ධර්මයේ බුද්ධ වචනයේ ලෝක උරුමයක් බවට පත්වෙන ඒ මහා පින්වන්ත සිදුවීම සිද්ධ වෙන්නට යෙදුණා. මේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න මේ රට වෙනුවෙන් ඒ ආබාධිත තත්ත්වයට පත්වෙච්ච තමන්ගේ ලේ හලපු රණවිරු දරුවන් සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාද රැකවරන සියලු රණවිරු දරුවන්ට සැලසේවා. ඒ වගේම රණවිරු අම්මලා තාත්තලාට ඒ පවුල්වල සියලු දෙනාට මේ බණහන හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් ත්‍රිවිධ හමුදාවෙම රණවිරු දරුවන් සියලු දෙනා ශ්‍රී ලංකා පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය ආදී හැම ආකාරයකින් මේ රට රකින්න රණවිරු දරුවන් ඇතුළු ඔබ හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම අපි දන්නවා මේ දවස් වෙනකොට ඔබ අහන්න නැති ජිනීවා මානව හිමිකම් කතා වෙනවා. අපේ රණවිරුවන්ව දඩයම් කරන්න රණවිරුවන් ගැන පුදුම වෛරයකින් දතකන ජාත්‍යන්තර ප්‍රජාවක් වෛර බැඳගෙන නොයෙක් උපක්‍රම යොදනවා. ඒ නිසා මේ රට නිදහස් කරගන්න ජීවිත පරිත්‍යාගයෙන් යුද පෙරමුණු අරගෙන ඉදිරියට ගිය රණවිරුවන්ව කොහොම හරි කොටු කරගන්න ඔවුන් දතකනවා. ඒ නිසා මේ රටේ ත්‍රිවිධ හමුදාවෙම ඒ හමුදාපතිවරු සේනාංකාධිපතිවරු යුද පෙරමුණේ නායකත්වය දීපු සියලු දෙනා සියලු දෙවියෝ රැකදේවා කියලා අපි සාදු කියලා ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබ හැම දෙනාටමත් රණවිරුවන් සියලු දෙනාටමත් මේ උතුම් ජේතවන චෛත්‍යරාජානන් වහන්සේගේ ආශිර්වාදයම ලැබේවා ලැබේවා සාදු සාදු. ඒ වගේම net FM ගුවන් විදුලිය ඔස්සේ මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් බාරගත්ත කුරුණෑගල නාරම්මල නාලනී මල්කාන්ති අතකෝරල මෑණියන් නිරෝෂ කොණ්ඩසිංහ ඒ වගේම ඒ පවුලේ හැම දෙනාටමත් දරුවන් ඇතුළු සියලු දෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද කරමු. ඒ වගේ මේ පවුලේ මීට වසර 2කට පෙර මිය පරලොව ගිය සුරාබදු අධිකාරී KMA සෝමවීර ජයමහා ඒ සාම්පුරුෂය ඇතුළු මිය ගිය පවුලේ සියලු දෙනාම
සසර දුකින් අතමිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. දේශකයන්න් වහන්සේටත් නෙත් කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් ආශිර්වාද කිරීම ඔවුන්ගේ අරමුණු හැටියට සඳහන් කරනවා. ඒ වගේම මේ පින්කම සාර්ථක කරගන්න ඉතා වෙහෙස මහන්සි වෙලා කැපවෙච්ච නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති ඒ වගේම යටිහෙළකල රාජමහා විහාරාධිපති අස්කිරි විහාරවාසී පූජනීය වතුරු කුමරිය ධම්මරතන නායක හාමුදුරන් වහන්සේ ප්‍රධාන ජේතවන විහාරාධිපති නායක හාමුදුරන් වහන්සේටත් වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නයත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා උන්වහන්සේලාටත් ප්‍රාර්ථනීය වූ බෝධියකින් උතුම් ධර්මාවබෝධයටම මේ පින ආශිර්වාදයක් වේවා සාදු සාදු සාදු